ආයිබෝවන් කියලා පිළිගන්නවා අමිලේගොඩ මහවත්ත YouTube channel එකට. අද අපි මාතෘකාවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ පාලන කාලයන් තුළ දේශපාලනය ගණිකා වෘත්තියේ යෙදවගත්ත දේශපාලන ගණිකාවන් බවට පත්වෙච්ච අද විපක්ෂයේත් නැති දේශපාලනයේ කුණුබක් ඉඳගෙන විලාප දෙන ඇතැම් දේශපාලඥයෝ වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිවෘතාව පිළිබඳ ප්‍රශ්න කරනවා මාස 6ක් වෙච්ච ආණ්ඩුවක. ඇයි අපි මෙහෙම කියන්නේ? සරල උදාහරණයකින් ගමු. දැන් වර්තමානයේ ප්‍රදර්ශනය කරන දළදා ප්‍රදර්ශනී මේකේ හොයනවා හොරපාරෙන් රිංගන අය ඉන්නවද කියලා. හැබැයි එහෙම හොයන අයගේ ඉතිහාසය තුල රාජපක්ෂලගේ ඉතිහාසය තුල අපිට මතකයි ඔය දළදා මන්දිරේ ඉස්සරහා අඩනිරුවත් කාන්තාව ගෙනල්ලා රේස් පැදපු එවුන් දැන් හොයනවා කවුද දළදා වන්දනාවට හොරපාරෙන් යන්නේ කියන එක. පැහැදිලි ලෙසම මේ ආණ්ඩුව දළදා වන්දනාවේදී විතරක් නෙමෙයි රාජ්‍ය පාලනයේදීත් VIP VVIP කියන සංකල්පය කුඩු කරලා තියෙන්නේ. කොහොමද ඒක වෙලා තියෙන්නේ? ජනාධිපතිවරයාත් අර මහා විශාල රත පෙරපාරිවල ඇවිල්ලා මහා විශාල ආරක්ෂාවක් යොදාගෙන ඒ දාපු සංදර්ශන වලින් ඉවත් වෙලා බොහොම අවම තත්වයන් යටතේ ජනාධිපති මන්දිර ටික අත්අරගෙන කටයුතු කරනවා. ඇමති මණ්ඩලයට ආපුවම ඒ අයටත් ඒ හා සමානයි. අර කලින් තිබුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රත පෙරවාලි විශේෂ තත්වයන් විශේෂ මන්දිර ඇමති දිල නිවාස ඔය කියන සියලු තත්වයන් අතහැරලා මේක සාමාන්‍ය තත්වයකට පත් කරලා තියෙනවා. එහෙම හැසිරීමක් පෙන්වන ආණ්ඩුවක දැන් විපක්ෂයේ ඉන්න අය ඔය තමන්ට බලය තිබ්බ කාලේ රඟාගෙන ලෝකෙට සද්ද දාගෙන ඉඳලා දැන් හොයනවා කොහෙද මේ ආණ්ඩුවේ වැරදි තියෙන්නේ කියන කාරණාව. ඒ වගේම අද ආණ්ඩුව කළාද දැන් කළාද පච කියන ආණ්ඩුව බොරුමයි කියන්නේ කියන චෝදනා කරන විපක්ෂයේ හිටපු අය මෙච්චර අවුරුදු ගාණක් මාරුවෙන් මාරුවට කොළ නිල් ආණ්ඩු මේ රටේ රාජපක්ෂලා රනිල්ල ආණ්ඩු කරලා මේ රට ගෙනල්ලා නැවැත්තුවේ කොහෙටද? ආර්ථිකය ලෝකයේ ඉදිරියේ බංකොලොත්. මේ රටේ බලශක්තිය ගත්තොත් තෙල් ටික විදුලිය ගෑස් ටික නැති තත්වයට ඇවිල්ලා. මේ රටේ විදේශ විනිමය ගත්තොත් ඩොලර් එක අහස උසට නැගලා. මේ රටේ විරැකියාව අන්ත විශාල විදිහට වැඩි වෙලා. රටේ තරුණයෝ රටේ ඉන්න බෑ කියලා රටේ පැනලා යන තත්ත්වයටපත් වෙලා බුද්ධි ගලණය සිද්ධ වෙලා. මේ රටේ නාස්තිය දූෂණය උපරිමයට සිද්ධ වෙලා. එහෙම කරපු දේශපාලුවෝ මාස 6ක් වයස වෙච්ච ආණ්ඩුවේ දේශපාලන පතිවත ගැන අහනවා. දැන් මාස 6කට තාම මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක්ට මන්ත්‍රීවරයෙක්ට අල්ලසක් දූෂණයක් ගත්තා කියලා චෝදනාවක් මේ දක්වා එල්ල වෙලා නැහැ කියන එක මේ රටේ පුවත්පත් බලන ප්‍රවෘත්ති වලට කන් දෙන ඕනෙම කෙනෙක් දන්නවා. ඒ වගේම පහුගිය දවස්වල අපි දැක්කා රනිල් වික්‍රමසිංහගේ මයිලකටවත් අත තියන්න බෑ කියලා කතාවක් තිබුණා. නමුත් දැන් නම් අපිට පේනවා රනිල් වික්‍රමසිංහගේ මයිල් කෙලින් වෙලා කියලා. මොකද පෞගිය 17 වෙනිදා රනිල්ට අල්ලස් සෝදූෂණ කොමිෂන් සභාවට එන්න කිව්වම එදා රනිල් කොළඹින් පිට ඉන්නේ කියලා දිනයක් අරගෙන තියෙනවා. එතකොට විමර්ශනයකට යටත්ව දිනයක් දීලා තියෙනවා. දැන් නැවත 25 වෙනිදා එන්න කිව්වම අපි දකිනවා රනිල් වික්‍රමසිංහ කොයි හරි වේදිකාවක ඉඳලා කියනවා මගේ නීතිඥ මහත්තයා රට ඉන්නේ කියලා මට එන්න විදිහක් නැහැ. අවුරුදු 50ක් නීතිඥ ජීවිතේ මාර නීතිඥෙක් මම් පොරක් කියලා සමරපු රනිල් වික්‍රමසිංහට හදිස්සියකට හොයාගන්න නීතිඥයෙක් නැතිවීම නම් පුදුම කරුමක්කාර තත්ත්වයක්. හැබැයි සමහර දේවල් තියෙනවා සමහරු ණයට කහින්න ගිහිල්ලා නාගන්නවා. අන්න ඒ වගේ වැඩක් කරගත්තා තලතා අතුකෝරල. තලතා අතුකෝරල කියනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා හැංගෙන්නෙත් නැහැ. හංගන්නෙත් නැහැ. හංගන්නත් බෑ කියලා.
අපි කියනවා තලතාතු කෝරළ මහත්මියට එහෙමනම් ඔක රනිල් වික්‍රමසිංහගෙන් අහලා කියන්න තිබුණේ. දැන් දෙපාරක් එන්න කියලා රනිල් වික්‍රමසිංහ දැන් හැංගි හැංගෙන්න උත්සාහ කරමින් ඉන්නවා. නමුත් මං හිතන්නේ ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම අපි දැක්ක තලතාතු කෝරළ මහත්මිය හරි ලස්සන කතාවක් කියනවා. හරිම දුකයි හිටපු අධිකරණ ඇමතිවරියා. එයා කියනවා පිල්ලයන් විතරක් නෙමේ මේ එහා පැත්තේ ඉන්න මල්ලි හරි කොහේ හරි පොලිසියක හිටියොත් කතා කරලා එයාට මොකද වුනේ කියලා අහන්න රනිල් වික්‍රමසිංහට හැකියාවක් තියෙනවා කියලා. ඕක ගමේ දයාවති කිව්වනම් ඕක ගමේ එන්සිනා කිව්වනම් අපිට ප්‍රශ්නයක් නෑ. ඉස්කෝලේකටවත් වැස්සට ගියේ නැති නිසා නීති පොතක් දන්නේවත් නැති නිසා කිව්වා වෙන්න පුළුවන්. හැබැයි මේක කිව්වේ හිටපු අධිකරණ ඇමතිවරිය. ලැජ්ජ වෙන්න ඕන, රටක් දුක් වෙන්න ඕන මේ වගේ අධිකරණ ඇමතිවරියක් සිටීම පිළිබඳව. පොලිස් බාරයේ ඉන්න අත්අඩංගුවේ ඉන්න පුද්ගලයෙක්ට කෝල් කරලා තමන්ගේ ආරක්ෂකයෝ දාලා කෝල් කරලා විමර්ශකයෝ හරහා හොරෙන් කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. ඒ තලතලගේ ආණ්ඩුවල, ඒ මහින්දලගේ ආණ්ඩුවල. හැබැයි නීතියේ පාලනය නීතියට අනුව වැඩ කරන නීති පොතට අනුව එහෙම ක්‍රමවේදයක් නැහැ. අත්අඩංගුවේ ඉන්න ඕනම කෙනෙකුට නීතිඥයෙක් හරහා ගිහින් කතා කරන්න පුළුවන්. හැබැයි අර ගෙදර ඉඳලා අර කෑල්ලට කෝල් එකක් දෙනවා වගේ බබා ඔයා කාලාද කියලා කෝල් ගන්න පුළුවන් ක්‍රමයක් නීතියේ නැහැ. තලතා ඔයා ගැන ලැජ්ජයි. ඔයා වගේ කෙනෙක් අධිකරණ ක්ෂේත්‍රයේ අධිකරණ ඇමතිවරිය වීම ගැන ඊටත් වඩා අපිට මේ රට ගැන කනගාටුයි. හැබැයි කොහොම නමුත් හොඳයි. මේ රටේ මිනිස්සු තීන්දුවක් ගත්තා මේ වගේ අපත ඩයල් ගෙදර යවන්න ඕන කියන එක. ඊට එහා අපි තලතලට උත්තර දෙන්නේ නැහැ. ඒ වගේම දැන් මේ ආණ්ඩුවේ ප්‍රතිවත ගැන හොයනවානේ. පාස්කු ප්‍රහාරයේ ප්‍රතිවත ගැන අපි දැක්කා නාමල් රාජපක්ෂ. අදිත් පී පෙරේරා. උදේගම්මන් පිළ ගැන නම් කතා නොකරෙමුකෝ. ඒ වගේම ඔයගේ නම් කීපයක් දැන් මේ මාස 6ක් තිස්සේ මේ ආණ්ඩුව මොකද කළේ කියලා අහනවා. මාස 6ක් තිස්සේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මොකද කළේ කියලා. දැන් උන්දලගෙන් අපි අහනවා පාස්කු ප්‍රහාරය වුණේ මාස 6කට කලින්ද කියලා. නෑ. අවුරුදු 6කට කලින්. ඔය අවුරුදු 6 තුල මෛත්‍රීපාල, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ අවම වශයෙන් අවුරුදු දෙකවත් මේ රටවල් පාලනය කරා. අවම වශයෙන්. එහෙම කරපියවුන් හක්කේ ගහගෙන හොක්කේ ගහගෙන වහලා නැති කරලා විමර්ශන කුඩු කරලා නිලධාරීන් බන්ධනාගාරගත කරලා ඒ විමර්ශන යට ගහලා තිබුණු විමර්ශන යාන්තම් දැන් ක්‍රියාත්මක වෙනවා. අන්න ඊයේ වෙනකොට ජනාධිපති කොමිෂන් සභාව වාර්තාවේ සම්පූර්ණ පිටපතක් CID එකට දීලා තියෙනවා. දැන් අපි අහනවා ගෝඨාභය රාජපක්ෂට ඔය ලේඛනය දීලා ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව දීලා අවුරුදු කීයක්ද? ඒක CID එකට දෙන්න ගෝඨාභයට මතක්ුන්නේ නැහැ. හැබැයි මේ ආණ්ඩුව සාධාරණ කාලයක් අරගෙන ඒක දැන් CID එකට දීලා තියෙනවා. අන්නේ මාස 6 ගැන අහනවා. අන්න ඒකයි. දේශපාලන ගණිකා වෘත්තියේ läගලා ඉන්න මේ දේශපාලන ගණිකාවෝ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිවත ගැන හොයනවා. අහනවා කෝ මහ මොලකරු හෙව්වද කියලා. එතකොට අපිට අහන්න වෙනවා අවුරුදු 5කුත් මාස 6ක් උඹලා පොල් ගෑවද කියන එක. ඒක නිසා අනුන්ට ඇඟිල්ලක් දික් කරන්න කලින් තමන්ගේ පැත්තෙන් ඒ ගැන හිතලා බලන්න ඕන. ඒ වගේම මම දැක්ක පහුගිය දවස්වල බොහොම තද විරෝධයක් එනවා විජිත හේරත් ඇමතිවරයා කිව්ව කතාවක්. මොකද විජිත හේරත් ඇමතිවරයා කියලා තියෙනවා අපි මුලින්ම ආර්ථිකය හදනවා ගෙදර යන ගමන් හොරු අල්ලන් යනවා කියලා. මම නම් කියන්නේ කතාව නියමයි. ඒක තමයි වෙන්න ඕනේ. මේ රටේ අංක 1ට මේ ආර්ථිකය ගැන අපි අවධානය යොමු කරන්න ඕන. ඊට පස්සේ මේ ගෙදර යන ගමන් කියන සිද්ධිය මොකක්ද? අපි හිතමු ගෙදර තාත්තා ගෙදර ආර්ථිකය හදන්න රස්සාවට යන්න එළියට බහින වෙලාවේ අම්මා කියනවා මේ හවසට දරුවගේ කිරිපිටි එක ඉවරයි ඒක අරගෙන එන්න. ගෙදරට එළවලු ටිකක් අරගෙන එන්න. හාල් පොල් ටිකක් අරන් එන්න. අවශ්‍යතා ටික ගෙදර මිනිස්සුන්ගේ අවශ්‍යතා ටික කියනවා. අන්න ඒක ඔළුවේ තියාගෙන ගෙදර ආර්ථිකය හදන්න රස්සාවට යන තාත්තා අනිවාර්යෙන් ආර්ථිකය හදාගෙන ගෙදර එන ගමන් හවසට අර ඕන අඩුම කුඩුම ටික ගෙනල්ලා දානවා. දැන් මේ රටේ මිනිස්සු මේ ආණ්ඩුව පත් කරේ මොනවටද? මේ ජාතික ජනබලවේගයේ 100ට 3යි. මහ ලොකු ආර්ථිකයක් ගැන වැඩ කටයුතු කරලා තිබුණෙත් නැහැ.
එහෙමයි කියලා රාජ්‍ය පාලනය හොබවලා තිබුණෙත් නෑ ප්‍රාදේශීය සභාවක් දෙකක් හැරුණු කොට. ඒ වගේම මහා ව්‍යාපාරික ප්‍රතිපදාවක් ජාත්‍යන්තර සම්බන්ධතා තොගයක් තිබුණෙත් නෑ. ඒක අපි පිළිගන්න ඕන. හැබැයි එහෙම පක්ෂයකට, එහෙම කණ්ඩායමකට මේ රටේ මිනිස්සු මේසා විශාල බලයක් දෙන්නේ ඇයි? මේ රටේ මිනිස්සු හාල් ටික, පොල් ටික, එහෙම නැත්නම් ආර්ථික ප්‍රශ්නයට වඩා හිතුවා මේ සියල්ලටම හේතු වෙච්ච කුණු ගඳ ගහන මේ දේශපාලනය සුද්ධ කරන්න ඕන. මේ හොරකම නාස්තිය නැති කරන්න ඕන. අන්න ඒ නිසා තමයි ජාතික ජනබලවේගය වගේ පක්ෂයක් අද මේ රටේ බලය අල්ලන්නේ. මොකද එතන තමයි හොරු නැත්තේ. එතන තමයි හොරුන්ට දඩුවම් දෙන්න පුළුවන් කම තියෙන්නේ. උනුත් යාළුවෝ මුනුත් යාළුවෝ කියන උන් යාළුවෝ මල්ලි කියන concept එක apply නොවන තැන එතනයි කියලා හිතිච්ච නිසා මේ රටේ මිනිස්සු අර ගෙදර අම්මා ගෙදර එනකොට බඩු ලිස්ට් එක ගේන්න කියනවා වගේ ආණ්ඩුවට කිව්වා ආණ්ඩුවට බලය දීලා කිව්වා මේකේ හොරු ටික අල්ලන්න දේශපාලනය සුද්ධ කරන්න කියලා. අන්න ඒක තමයි අර ගෙදර යන ගමන් කරන වැඩේ ආර්ථිකය හදලා ඒ හයියෙන් ගෙදර එන ගමන් ජනතාව ඉල්ලපු වැඩේ තමයි ආණ්ඩුව කරන්නේ. ඒකේ හොඳ බරපතලකමක් තියෙනවා කියලා මම හිතනවා. ඒක තමයි වෙන්න ඕන. එහෙම නැත්නම් ආර්ථිකය අමතක කරලා අපි මේ පස්සේ විතරක්ම දිවුවොත් මේ රටේ ආර්ථිකය වැටෙනවා. එතකොට හොරු ටික නැවත ආයේ මේ රටේ බලය අල්ලන්න පුළුවන්. ඒක හොඳ කතාවක් කියලා මගේ අදහස. මොකද ඕගොල්ලෝ හිතන්නේ. ඒ වගේම අපි දකිනවා මේ දවස්වල විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය කියන මාතෘකාව ගැන බොහෝම තදින් කතා කරන චරිතයක් තමයි උදය ගම්මන්පිල. දැන් උදය ගම්මන්පිල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පහුගිය මැතිවරණයේදී කලබල වෙලා විලිරුදාවට පත් වෙලා ඉත්තෑව දුවන්න ගන්නේ මොකක් සම්බන්ධයෙන්ද? ශානි රවි ඇයි මේගොල්ලන්ට මේ විමර්ශන දෙන්නේ? මේගොල්ලොත් මේකට සම්බන්ධයි කියලා ලොකු කතන්දරයක් හදාගෙන උත්සාහ කරා මේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන වලට පණ දෙන එක නවත්තන්න. නමුත් ඒක කරගන්න බැරි වුණා. දැන් ගම්මන්පිල මොකක්ද කියන්න හදන්නේ? දැන් මේ මහමොල කරු සම්බන්ධයෙන් මේ විමර්ශන එහෙම නැත්තම් මේක දැන් අදත් මාධ්‍ය සාකච්ඡාවක අපි දැක්කා මේක FBI එකෙන් හොයලා ඉවරයි මේක කරලා තියෙන ත්‍රස්ත කණ්ඩායමක් කියලා මේ විමර්ශන එතනින් එහාට යන එක නවත්තන්න උත්සාහ කරනවා. එතන විතරක් නෙමෙයි දැනට පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා විජේපාල ඇමතිවරයා පවා කියලා තියෙන පිල්ලයන්ව හම්බෙන්න යන්නත් විමල් වීරවංශ මේ සමා වෙන්න ගම්මන්පිල ලහිලයියේ ලෑස්ති වෙලා දේශප්‍රේමියෙක් වෙච්ච රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටපු මහා බෞද්ධයයි කියන රටට ආදරේ කියන ගම්මන්පිල ත්‍රස්තවාදියෙක් ජාතික වීරයෙක් විදිහට පෙන්නගෙන ඔහු වෙනුවෙන් පෙනී සිටින්න ගිහින් තියෙනවා. එතකොට පාස්කු ප්‍රහාරය පිළිබඳ සැබෑ උවමනාවක් තියෙන ඒකේ සැබෑ අපරාධකරුවන් ඌමනා කර හොයාගන්නද එහෙම නැත්නම් හංගන්නද ඌමනාව තියෙන්නේ කියන කාරණාව අපිට පේනවා. නිරන්තරයෙන්ම ඇවිල්ලා මාධ්‍යයට සංදර්ශන දාලා යන කෙනෙක්නේ ඥානසාර. දැන් ඥානසාර අපි දැක්ක අදත් ඇවිල්ලා නම් ලයිස්තුවක් කියනවා. කාත්තන් කුඩියෙන් මෙන්න මෙයා ඡන්දෙ ඉල්ලුවලු, අහවලා හිටියලු, මෙන්න ජමයිතේ උලමා සංවිධානය, ජමයිතේ මුස්ලිම් සංවිධානය මේ ඔරුගොඩවත්තේ මෙන්න මේවා කරාලු. දැන් හැමදාම ඇවිල්ලා මාධ්‍යයට ඇවිල්ලා අර පාළු ගෙදර වළම් බිඳිනවා වගේ ඔය ටික කියලා යනවා ඇරෙන්න. අපි දැක්කද ඕක කොලේකට පොතකට ෆයිල් එකකට පැමිණිල්ලකට ගොනු කරගෙන කවදාක්වත් ඇවිල්ලා අපරාධ පරීක්ෂණ විමර්ශන ආයතනයකට බාර දීලා යනවා. අපි එහෙම දැකලා නැහැ. හැමදාම කරන්නේ ඥානසාරලා මාධ්‍යයට ඇවිල්ලා එක්කෝ වෛද්‍යවරයෙක් අල්ලගෙන වඳ සැත්කම් කරා කියයි. එහෙම නැත්තම් තවත් මොනවා හරි කොත්තුවක් අල්ලගෙන එහෙම නැත්තම් ඇඳුම් කඩමල්ලක් අල්ලගෙන මේ හරහා සමාජයට බිල්ලෙක් මවනවා ඇරෙන්න වෙනත් කාරණාවක් සිද්ධ කරන්නේ නැහැ. හැබැයි ওই සියලු දේ කතා කරන අය පහුගිය අවුරුදු 5යි මාස 6 පුරාවට කොහෙද හිටියේ? පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලලා කොහෙද හඬ නැගුවේ? හැබැයි දැන් අහනවා මේ ආණ්ඩුවෙන් මේ පච කියන ආණ්ඩුව කිසිම දෙයක් කරන්නේ නැති ආණ්ඩුවක් පාස්කු විමර්ශන කොමිෂන් සභාව වාර්තාවත් හංගගෙන හිටපු ආණ්ඩුවක් කියලා. හැබැයි ඒගොල්ලන්ට අමතක නැහැ. ඒගොල්ලෝ වැඳලා පුදලා ඒගොල්ලෝ යැපෙමින් හිටපු ආණ්ඩු මේවා අවුරුදු 5යි මාස 6ක් යට ගහන් හිටපු විමර්ශන වාර්තා තමයි දැන් හෝ CID එකට ලැබිලා තියෙන්නේ. ඒක ලබලා දීලා තියෙන්නේ මේ රටේ මිනිස්සු මහ පොළොවේ කරපු සටන්වල
ඒ පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉල්ලා කරපු සටන්වල ප්‍රතිඵලයක් විදියට. ඒ වගේම අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේන මේ දවස්වල හිටපු ජනාධිපතිවරුන්ට එච්චරම හොඳ නෑ. රනිල්ට එන්න කියලා තියෙනවා අල්ලස් කොමිසමෙන්. මෛත්‍රීපාල සිරිසේන දැන් දෙවනි වතාවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවා. ඇවිල්ලා හරි ලස්සන කතාවක් කියනවා. එයාට එන්න කියලා තියෙන්නේ ජනාධිපති අරමුදලෙක් ලබාගත් ඇමතිවරු මන්ත්‍රීවරු ලබාගත් මුදල් සම්බන්ධයෙන් ප්‍රකාශ ගන්නලු. එයා කියනවා ඔව් මම ප්‍රකාශ දුන්නා. එතන මගේ නෙමේ ප්‍රශ්නේ ව්‍යාජ කරුණු ඉදිරිපත් කරලා ඒ සල්ලි ලබාගත් ඇමතිවරු තමයි ඒකට වග කියන්න ඕනේ. දැන් ජනාධිපති අරමුදල කියන්නේ ගමේ තියෙන පොදුලිඳ වගේ එකක්ද? ඇයි ඒකට ජනාධිපති අරමුදල කියන්නේ? ඒක නියාමනය වෙන, ඒකට ඉදිරිපත් වෙන දැන් ගමේ ඉන්න මිනිස්සෙක් ඇත්තටම වකුගඩුවක් අමාරුවක් තියෙන දරුවගේ හදවත් සැක්තම කරගන්න ඕන මිනිස්සෙක් ගෙනල්ලා ලිපිකොණුවක් දීපු පළියට ඒකේ සත්‍යභාවය තහවුරු කරගන්න නැතුව ඕකෙන් මුදල් දෙනවද? දැන් මේ මෛත්‍රීලා කියනවා මගේ නෙමේ වැරද්ද. දීපු එවුන් තමයි වග කියන්න ඕන. ගමේ මිනිස්සෙක් අපි දන්න නිසා තමන්ගේ ඇත්ත ලෙඩට දුගට ලක්ෂ 20ක් යන තැනට ඉල්ලුවොත් ලක්ෂ 3ක් හම්බ වෙයි. ඒක ගන්නත් ග්‍රාම සේවක සහතික චරිත සහතික පන්සලේ හාමුදුරුවන්ගෙන් AG ඔෆිස් එකෙන් වෛද්‍ය සහතික එකී මෙකී නොකී ලේඛන දියුරුම් ප්‍රකාශ දහස් ගාණක් දීලා තමන්ට ලෙඩක් තියෙනවා කියලා ඔප්පු කරලා තමයි එතනින් අරගන්න ඕන. හැබැයි මෛත්‍රීපාලට වෙනම ප්‍රතිපත්තියක් තියෙනවා මේ රටේ මති ඇමතිවරුන්ට තමන්ගේ හෙන්චයියන්ට උන් දෙන ඕන එකකට උඩ බලාගෙන අහක බලාගෙන සීල් එක ගහලා ඉල්ලන ගාන දෙන්න. එහෙම සදාචාරයක් එහෙම නීතියක් තියනවාද? එතකොට මෛත්‍රීපාලට පුළුවන් වෙයිද උන් දීලා තියෙන්නේ බොරු ලේඛන මම එතකොට උඩ බලන් හිටියට එයාට නීතියේ වගකීමක් නැද්ද? නොසැලකිලිමත් භාවය සාපරාධීන් නොසැලකිලිමත් භාවය පැහැදිලි ලෙසම මෛත්‍රීපාලලට තියෙනවා. ඒකින්ද ඔය විමර්ශන අවසානයේ ඔය මාධ්‍යයට කියලා යන අනේ මම හොඳ බබා කියන න්‍යාය කොහොමටවත් හරියන්නේ නැහැ. කෙලවෙන එක කෙලවිය යුතුයමයි කෙලවෙනවාමයි. මොකද තමන්ට වගකීමක් තියෙනවා. වගකීමක් යුතුව ඒ කරුණු තාවුරු කරගෙන ඒ සල්ලි දෙන්න. ඒක නෙමෙයි උනේ දේශපාලන පඳුරු පාකුඩම් විදියට එක එකාට මේ රටේ මහජන මුදල් දුන්නා. සත්‍ය ඇත්ත ලෙඩට දුකට ලැබෙන්න තිබුණු මුදල් උන්ට හම්බුන්නේ නැහැ. අවලමේ ගිහිල්ලා තට්ටු උඩින් පැනපු එවුන්ට ලක්ෂ කෝටි ගණන් මේකේ දුන්නා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒක හින්දා අවසන් වශයෙන් කියන්නේ මේ රටේ ආණ්ඩුවට ඇඟිලි දික් කරන විපක්ෂයේ බොහෝ නෙමෙයි සියල්ලම වගේ තමන්ගේ පාලන කාලවල අසාර්ථකයි, දූෂිතයි, ගඳ ගහනවා, වැඩක් කරේ නැහැ, නිකම්ම. එහෙම හිටපු එවුන් දැන් මේ පුංචි කාලෙකින් ලොකු වැඩක්, ලොකු අඩිතාලමක් දාගෙන ගමනක් යන්න උත්සාහ කරන ආණ්ඩුවට. ආණ්ඩුවේ අඩුපාඩු නැත්තේ නැහැ. අත්දැකීම් නැති බව අපිට යම් යම් තැන්වලින් පේනවා. මන්දගාමී බව පේනවා. නමුත් ඇත්ත උවමනාවක් තියෙනවා. කිව්ව විදිහට වැඩේ ඇඟට අරගෙන උවමනාවෙන් ඇම්මෙන් ගැම්මෙන් කරන බව දැකිලා දැන් මේ දේශපාලන ගණිකාව කුලප් වෙලා තියෙනවා. ඒක තමයි අද වීඩියෝ එකෙන් අපිට කතා කරන්න ඕන උනේ. මොකද මාධ්‍ය තුලත් අපි දකිනවා මූලිකත්වය දෙන්නේ සමහර තැන්වල මේ පොඩි කතා වස්තුවකට ආණ්ඩුවට චෝදනා විවේචන එල්ල කරන. හැබැයි ඔය එල්ල කරන සියල්ලෝම එක මල්ලකට එක වල්ලක එල්ලලා එක ෂොට් එකෙන් බිම හෙලන්න පුළුවන්. මොකද උන්ගේ කාලේ කරේ දේශපාලන ගණිකා වෘත්තියම නිසා. එහෙමනම් අද වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්න. අම්මිල ගොඩ මහවත්ත YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක සටහන් කරලා තියන්න. එතකොට අපේ වීඩියෝ නිරන්තරයෙන් ඔබට බලා ගන්න පුළුවන්. comment section එක තියෙනවා මේ වීඩියෝ වල ಗುಣ අගුණ සටහන් කරගෙන යන්න. අනිවාර්යෙන් ඒ අපි හැම එකක් ගැනම අපේ අවධානය යොමු කරනවා. ඒ වගේම සඳහන් කරා law books නීතිය පිළිබඳ දැනුවත් කරන අපේ වැඩසටහන. ඒකත් දැන් සූදානම් වෙමින් තියෙනවා. අපි ඒ channel එක launch කරලා තියෙන්නේ. ඔබට පුළුවන් subscribe කරලා ඒ සමග රැඳී ඉන්න. ඉදිරියේදී අපි අඛණ්ඩව නීතියේ විවිධ ශේෂ්ත්‍රයන් දෛනිකව ඔබ මුහුණ දෙන නිරන්තරයෙන් නීතිඥවරුන් හමු වෙලා ඔබ ප්‍රශ්න කරන ශේෂ්ත්‍රයන් පිළිබඳව ඔබට බොහොම සරලව පැහැදිලිව අදහස් දක්වන්න අපි බලාපොරොත්තු වෙලා ඉන්නවා. එහෙනම් අපි ගිහින් යමු. ආයිබෝවන්.